නෙළුම් කුළුණ ප්‍රධාන ව්‍යුහාත්මක හා ක්‍රියාකාරී කොටස් හතරකට බෙදෙනවා. 1. පාදම. නෙළුම් මලේ ආසනය වගේ කොටස. 2. ප්‍රධාන බඳ. නෙළුම් දණ්ඩ වැනි කොළපාට සිලින්ඩාකාර කොටස. 3. කුළුණු ගෘහය. නෙළුම් පෙතිවලින් වට වූ කොටස. 4. ඇන්ටනා කුඹය. නෙළුම් පෙතිවලට ඉහළින් පිහිටා ඇති කොටස. මේ කොටස් හතරෙන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නය තමයි ප්‍රධාන බඳ කොටස. නැතිනම් නෙළුම් දණ්ඩ වැනි කොළපාට සිලින්ඩාකාර කොටස ඇතුලේ තියෙන්නේ මොනවද කියන එක. මීටර් 356ක් උස ඇති නෙළුම් කුළුණේ මෙම කොටස පමණක් උසින් ආසන්න වශයෙන් මීටර් 200ක් පමණ වනවා. මෙහි ප්‍රධානම ව්‍යුහාත්මක අංගය වන්නේ මෙහි පවතින කොන්ක්‍රීට් හරය. කුළුණ මුදුනේ තිබෙන නෙළුම් මල හැඩති කොටසේ විශාල බර ඇන්ටනාව ඇතුළු ඉහළ මහල් සියල්ලේ බර දරා ඒ භූමියේ ඇති අත්තිවාරමට සම්ප්‍රේෂණය කරන්නේ මේ කොළපාට කොටසින්. මේ තරම් විශාල උසකට ඉදිකිරීම සඳහා ස්ලිප් ෆෝම් නම් වූ වේගවත් ඉදිකිරීම් තාක්ෂණය මේ සඳහා භාවිතා කර තිබෙනවා. එම ක්‍රමවේදය ඔස්සේ ඉදිකිරීමේදී කොන්ක්‍රීට් ඉක්මනින් සවිවනවා වගේම අඛණ්ඩව දින 24ක් පුරා ඉහළට ව්‍යුහය ඉදිකිරීමේ හැකියාව ලැබෙනවා. ඒ ලෝකයේ උසම ගොඩනැගිලි තැනීම සඳහා භාවිතා කරන සම්මත ක්‍රමයක් ලෙස හඳුන්වන්න පුළුවන්. සරලවම කියනවා නම් මේ කොළපාට කොටස තමයි නෙළුම් කුළුණේ කොඳු නාරටිය. මෙහි විශ්කම්භය ආසන්න වශයෙන් මීටර් 18.5ක් පමණ වන බවයි වාර්තා වන්නේ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නය තමයි මේ දණ්ඩ වගේ කොටසෙ මුකුත් නැද්ද කියන එක. නැතිනම් මේක ඇතුලේ අවන්හල් හෝ කාර්යාල වගේ දේවල් තියෙනවද කියන එක. තවත් සමහරුන්ට හිතෙන්නේ නැති ජනේලයක්වත් නැති මේකේ මිනිස්සු කොහොම ඉන්නවද කියලා. ඇත්තටම මේ කොටස මිනිස්සු ගැවසෙන කොටසක් නෙමෙයි. මේ කොටසේ තියෙන්නේ කුළුණ ඉහළ මහල් වලට යාමට අවශ්‍ය විදුලි සෝපාන පද්ධතිය. දකුණු ආසියාවේ වේගවත්ම සෝපාන මෙහි සවිකර තිබෙනවා. ඒ වගේම හදිසි අවස්ථා සහ නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය පඩිපෙළ මාර්ගය. එමෙන්ම sannivedana සංඥා සම්ප්‍රේෂණ සඳහා අවශ්‍ය සුවිශේෂී කේබල් පද්ධතිය, නල මාර්ග, විදුලි රැහැන්, ජල නල, වාතාශ්‍ර පද්ධතිය ඇතුළු සියලුම තාක්ෂණික යටිතල පහසුකම් අන්තර්ගත වෙන්නේ මේ නෙළුම් දණ්ඩ කොටසේ. මෙය කාර්යාල, අවන්හල් වැනි මහජන පහසුකම් කිසිවක් සඳහා යොදා ගැනෙන්නේ නැහැ. ඉතින් ආයෙත් නෙළුම් කුළුණේ දණ්ඩ දිහා බලාගෙන මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා කල්පනා